අයිබෝවන්. අද මම ට්‍රැවල් ඩයරි බන් චින්තක තුලින් ඕගලන්ට පෙන්වන්න යන්නේ ලස්සන දිය ඇල්ලක්. මේක මහ විශාල දිය ඇල්ලක් නොවුනත් ඇත්තටම හරිම ලස්සන දිය ඇල්ලක්. මේකේ නම වීඔය ඇල්ල. මේ වීඔය ඇල්ල පිහිටලා තියෙන්නේ යටියන්තොට නගරේ ඉඳන් ටික දොරක් මේ සීපෝත් පාරේ යනකොට තමයි මේ දිය ඇල්ල හම්බ වෙන්නේ. ඉතින් මේ දිය ඇල්ල හැබැයි ටිකක් වැසි කාලයේදී විතරක් සක්‍රිය වෙන දිය ඇල්ලක්. ඉතින් හැමදාම වතුර තියෙන දිය ඇල්ලක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ පැත්තට වැස්ස වැටෙන්නේ ඊරිත දිග මෝසම සක්‍රිය වීමත් එක්ක. මැයි, ජූනි, ජූලි, අගෝස්තු ආයි පාරක් වොන්න දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි වගේ මාසවල තමයි ටිකක් වැස්ස වැඩි. ඉතින් ඒ කාලේ තමයි මේකේ වතුර හොඳට තියෙන්නේ. ඉතින් අපි බලමු යටියන්තොටින් මේ සීපෝත් පාරේ ගිහිල්ලා මේ වීඔය ඇල්ලේ සුන්දරත්වය කොහොමද කියලා. වීඔය ඇල්ල බලන්න ඔයගොල්ලෝ එන්න ඕනේ යටියන්තොට නගරයට. යටියන්තොට ඉඳලා සීපෝත් පාරේ ආවලපිටිය දක්වා යන මාර්ගයේ එන්න ඕනේ. කිලෝමීටර් 10ක විතර දුරක් තමයි යටියන්තොට නගරේ ඉඳන් මේ දිය ඇල්ල ගාවට තියෙන්නේ. යටියන්තොට ඉඳන් මේ සීපෝත් හරහා යන මාර්ගය හරිම ලස්සන මාර්ගයක්. හරිම ලස්සන දර්ශන දක ගන්න පුළුවන්. හරිම ලස්සන ප්‍රදේශයක්. ඉතින් ඔයගලන්ට දිය ඇල්ල විතරක් නෙමේ බොහොම ලස්සන දර්ශන ටිකක් බලාගෙන ඉස්සරහට යන්න පුළුවන් ප්‍රදේශයක් තමයි මේ සීපෝත් පාර. මේ ඔයගලන්ට පේන්නේ යටියන්තොට පැත්තට පේන ලස්සන කඳු වලල්ල. ඒ වගේම මේ ප්‍රදේශයේ තව ඕලු ඇල්ල කියලා දිය ඇල්ලක් තියෙනවා. ඔයගලන්ට ඒකත් බලන්න පුළුවන්. වීඔය ඇල්ල බලලා තව ටිකක් ඉස්සරහට ගියාම. අපි නම් යමු ඉස්සරහට ගිහිල්ලා බලමු. දිය ඇල්ලට හැරෙන්න ඕනේ පාරේ මෙන්න මෙතනින්. ඔය බෝඩ් එකේ වීඔය ස්ටේට් කියලා ගහලා තියෙන ඔතනින් පහළට තියෙන කොන්ක්‍රීට් පාරේ පහළට යන්න ඕනේ. මේ තමයි වීඔය. කැලණි ගංගාවට එකතු වෙන තවත් අතු ගංගාවක්. ඇත්තට මේ දිය ඇල්ල නිර්මාණය වෙන්නේ මේ ගඟටත් එකතු වෙන තව පොඩි අතු ගඟකින්. අපි ඒක මේ ගඟෙන් එගොඩට යන්න ඕනේ. මෙතන තියෙනවා පොඩි පාලමක්, සපත්තු පාලමක් වගේ එකක්. ඒකෙන් එගොඩ වෙලා අපි එහා පැත්තට යමු. මේ තියෙන්නේ දිය ඇල්ලේ පහළ කොටස. මේක මීටර් 20ක් විතර උස සාමාන්‍ය දිය ඇල්ලක්. මේ තියෙන්නේ ප්‍රධාන දිය ඇල්ල. මේ දිය ඇල්ල බලන්න එනවා නම් සාමාන්‍යයෙන් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි වගේ මාසෙක එන්න. වැස්ස නැති කාලෙට මේ දිය ඇල්ලේ වතුර නැහැ. ඒක නිසා ඒක නැත් පොඩ්ඩක් අවධානයෙන් එන්න. ඉතින් අපි මේ ලස්සන වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්. මේ ට්‍රැවල් ඩයරි බයි චින්තක.